සිත් ඉවුරු සෙමින් සිවින නෙත් බෑල හීන සරසන ආදරෙන් ජීවිතේ කියා දෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය. සල්මල් යාය නරඹන විදින හැමෝටම සුබ උදෑසනක් සුබ දවසක්. අලුත් අවුරුද්දේ වතකොත ගැන කතා කරනවා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි මේ චාරිත්‍ර වාරිත්‍ර ඒ දින වකවානු ගැන කතා කරනවා කියලා. නෑ, ඊට වඩා වෙනස් දෙයක් ගැන කතා බහ කරන්නේ. මේ වෙනසට මුල පිරුවේ තාරුණ්‍යයි. එන්න සල්මල් යායට. සල්මල් යාය. අපේ මහා සංස්කෘතික මංගල්‍යයට තව දින කීපයයි තියෙන මුළු රටම සූදානම් වෙන මේ මංගල්‍යය සමරන්න වසන්ත කාලය උදා වෙලා. ඉතින් මේ අලුත් අවුරුදු උදාවත් එක්කම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් 2006 අවුරුද්දේ යම් වෙනසක් සිදු කරා. අලුත් අවුරුදු ගීත අපි එක්තරා පිරිසකගේ දශක ගණනාව එක්තරා පිරිසකගේ හිතේ තිබූ සිතුවිලි වලින් හැඩවුණු පදවැල් වලින් ඇහුවා. ඒ වගේම එක්තරා පිරිස විතරයි ඒ ගීත ගායනා කළේ. නමුත් 2007 අවුරුද්දේ යම් ආකාරයකට වෙනසකට මුල පුරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඉදිරිපත් වෙලා තාරුණ්‍යයට අවස්ථාවක් උදා කර දුන්නා. ඒ තාරුණ්‍යය තමයි අද දවසේ සල්මල් යාය හැඩ කරන්නේ. ඔබ මෙතෙක් කල් කරපු දේ රූ වරුණා ගම්මැද්දයි අවුරුද්දයි මාධ්‍ය දිගහැරුම. මම හිතන්නේ අපි මේක ගැන ටික කතා පොඩ්ඩක් පැත්තකට තියලා මොකද්ද මේ 2007 අවුරුද්දේ ඉඳන් ස්වාධීන රූපවාහිනී සේවයේ සිදු කළ වෙනස? වගකිය යුතු කෙනෙක් ඔබ. ඇත්තටම 2007 අවුරුද්දේ ඉඳුල්ලක් ඔබ කිව්වා වගේම එක්තරා පිරිසක්, ඒ කියන්නේ අපේ කනට ඇහෙන්නේ රෝහණ බැද්දගේස එහෙම නැත්නම් රන්වලස මේ කනට ඇහිච්ච ගීතාවලියත් එක්ක අපි 2007 අවුරුද්දේදී ස්වාධීන රූපවාහිනිය අලුත් ගීත කලාවක් සියලු ජනමාධ්‍යයන්ට විවර කරා. ඒක තමයි රූවරුණා ගීතය හරහා කරපු වෙනස. ඒකෙදී මට වාසනාවක් ලැබුණා රූවරුණා ගීතය ලියන්න. පොඩ්ඩක් මතක් කරන්න. ඒ කාලේ අද තරම්ම තාක්ෂණය දියුණු නැහැ. නමුත් මට ඒකේ ට්‍රැක් එක හදලා මම මාරවිල ගෙදර මාරවිලට ආවයක්ගේ බස් එකේ CD එකේ වෙලා හැබැයි පහෝදා උදේ වෙද්දි ලියන්න තිබුණා. ඒකේ සංගීත සංයෝජනය සියල්ල කරේ සෙන්ට්‍රිගේඩ් සංගීත කණ්ඩායම. විසුරු ජයරත්න ආශා ඉදිරිසිංහත් මේ ගායනයට එකතු වුණා. ඉතින් ඒ වෙනස අද දක්වාම අවුරුදු දැන් 10ක් තිස්සේ ඒ කරපු වෙනස ස්වාධීන රූපවාහිනිය සූර්ය මංගල්‍ය වෙනුවෙන් කරපු මේ වෙනස බොහොම දලුලා මුළු රට පුරා වැඩෙන තත්ත්වයක් අද වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඒක මේ පළවෙනි වෙනසටම ස්වාධීන රූපවාහිනියට 2007 අවුරුද්දේ හොඳම රූපවාහිනී ගීතය මේ රූවරුණා ගීතයට රාජ්‍ය සම්මානත් හම්බුණා කියලා. ඔව්, දැන් ගීත ලියනවා කියන දේ දැන් ඔබ මේ මොහොතේ බොහෝ ගීත ලියලා තිබෙනවා. නමුත් මේ විශේෂයෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ මහා සංස්කෘතික මංගල්‍ය වෙනුවෙන් ගීත ලියනවා කියන එකේ යම් විශේෂත්වයක් ඔබ දකිනවා. මොකක්ද ඔබ ඒ සඳහා උපයෝග කරගන්නේ චානක? ඔව්, මේ අලුත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද මේක තමයි අපේ ලාංකීය මිනිසුන්ගේ ඇඟේ තියෙන ඇඟට දැනෙන සංස්කෘතියේ ඉතිහාසයේ එකතු වෙච්ච මහා කළගුණ පිදීමේ මංගල්‍යය. මේක කරද්දී මේ ගීත ලියද්දී මම බැලුවේ අපේ ඉතිහාසයත් අපේ සූර්ය මංගල්‍යය කියන තේරුමත් සහ අපේ ගීතවල තිබුණා වර්තමාන තාරුණ්‍යයේ ඉන්න ජනප්‍රියම ශිල්පීන් එක්ක මේ සියලු ගුණාංග රැකගනිමින් මේ කටයුතු කිරීම. හැබැයි දැන් මේ අද වෙද්දී අපි අවුරුදු ගීත 7ක් සූර්ය මංගල්‍ය වෙනුවෙන් ගීත 7ක් එකිනෙකට වෙනස් ගීත නිර්මාණය කළා. මම හිතන්නේ ඒක කෙනෙකුට අමාරු කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ මහා සංස්කෘතික අපේ උරුමය ගීත 7කින් ලඝු කරන්න බෑ. තව ගීත 70ක් හරි සූර්ය මංගල්‍ය ගැන ලියන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරලා මිනිස්සුන්ට වෙනසක් දැනෙන විදිහට විශේෂයෙන් සංගීතේනුත් වෙනසක් දැනෙන විදිහට අපි ඒක කරා. ඒකේ මූලික උත්තමාචාරය ITN එකට දෙන්න ඕනේ. ඒ හින්දාමයි මගේ ඔබ මුලින් කියපු මේ මාධ්‍ය දිගහැරුමටත් රූවරුණා කියන නම තිබ්බේ. ඔව්, අපි අද කතා කරන චානක ජයසේකර ගැන සූර්ය මංගල්‍යයට ලියූ ගී. හරි චානක හරි වෙනස් ආකාරයෙන් තමන්ගේ නිර්මාණ එකතුව අප වෙත තිල්ම හරි ලස්සන වචනයක්. හිරු මගුලට හිනෙන්නයි. කොහෙන්ද මේ වචන චානක ඔබ හොයාගත්තේ? මොකද මගේ ජීවිතයේ තියෙන දෙයක් තමයි යක්කේ අපි හැම වෙලේම ඔයා හැමදාම ස්වාධීන රූපවාහිනියෙන් උදේ 8ට රටත් එක්ක hina වෙනවා වගේ අපි මිනිස්සු අපි hina වෙලා ඉන්න ඕනේ. hina වුණොත් තව කෙනෙක් අපි එක්ක hina වෙනවා. අපි එරෙව්වොත් තමයි අනිත් මිනිස්සයා
ඔරවන්නේ. එතකොට සබාදාමත් අපි hina වුණාම අපිත් එක්ක hina වෙනවා. ඉතින් මේ සූර්ය මගුලට මේ hina වෙන්න අපි ඔක්කොම මුළු රටම අපි hina වෙලා ඉන්න. දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා මේ තව ගීත ඕන තරම් ප්‍රමාණයක් කියන්න පුළුවන් කියලා. නමුත් අර එක්තරා වටපිටාවක් එක්කයි. මොකද මේ සූර්ය මංගල්‍යයේ එක්තරා සීමාවන් තියෙනවා. ඒවත් එක්කයි හැම වෙලෙම තමන්ගේ ගී පදවැල් වලින් හැඩ කරන්නට ඕනේ. ඉතින් එකිනෙකට එකක් වෙනස් හැම අවුරුද්දෙම ඉදිරිපත් කිරීමක් කරනවා. කොහොමද මේ වෙනසට මුල පුරන්නේ? ඔව් වෙනසට මුල පුරන්නේ ඇත්තටම පළවෙනිම දේ තමයි මට දෙන ආයතනයේ ගරුත්වය රකින්න ඕනේ. ඒ වගේම අපේ රටේ මහා සංස්කෘතික මංගල්‍යයේ ගරුත්වය රකින්න ඕනේ. එක එක අවස්ථාවලදී අපි එක එක මේ හැම ගීතයකම පොදු ලක්ෂණයක් තිබ්බා. ආදරය කියන දේ අපි අලුත් අවුරුද්දට එකතු කරා. ඒ කරන දේත් එක්ක විවිධ කතා ඒ ගීත ඇතුලේ ඇත්තටම විවිධ කතා තියෙනවා. සමහර දේවල් අපේ ඉතිහාසයේ අපි පාවිච්චි කරපු කමත් භාෂාව මේ වගේ දේවල් වලින් එක සින්දුවක් කරනවා. එහෙම එකින් එක වෙනස් වෙද්දී අවුරුද්දේ තියෙන එක එක අවස්ථා මේ හතටම යොදාගෙන තියෙනවා. ඒක තමයි අපි වෙනස් විදියකට කරේ. තාමත් අලුත් අවුරුදු ගීතය සූර්ය මංගල්‍ය ගීතය අලුතෙන් හැදෙන්නේ මම හිතන්නේ ඒ හින්දා තමයි වෙන්න ඕනේ. දැන් මෙහෙම අලුතෙන් හැදෙන්න අපේ කුඩා කාලෙත් අපට බලපානවා. ඔබේ පරිසරයත් ඔබට බලපානවා. ඔබේ අම්මා තාත්තා බලපානවා. පවුලේ සියලු දෙනාම බලපානවා. කොහොමද මේ වගේ ගේ ලියන්නට ඔබ ආරම්භයක් ලබා ගත්තේ? ඔව් ආරම්භය ගත්තොත් ගීත පටිගත කළ ගීතයක් නිර්මාණය කරන්නේ පළවෙනි වතාවට රනිදු ලංකාගෙත් එක්ක. ඊට කලින් මං ගීත ලියලා තිබුණ නැහැ ගීත විදියට. ඒක අහඹුවෙන් ෂණිකව ඇති වෙච්ච පිබිදීමක්. අක්කා ඇහුවා අම්මා තාත්තා ගැන. මං හිතන්නේ ඒ අම්මාගේ තාත්තගෙන් මගේ රුධිරයට ස්නායු වලට දැනිච්ච දේ තමයි මේ එලි දකින්නේ. තාත්තා නැති වෙලා අවුරුදු 3ක් වෙනවා. පුංචි කාලේ මං කලිනුත් මේ කතාව කිව්වා. මට ශ්වසන සම්බන්ධ පොඩි අසනීපයක් පුංචි කාලේ තිබ්බා. ඒක රෙකෝඩ් කරලා ඒක තමයි තාත්තා මට මුලින් අහන්න දෙන්නේ. එදා ඉඳලා මතකයි පොඩි කැසට් එකක් තියාගෙන මං කියන ගීත රෙකෝඩ් කරලා මට පෙන්නනවා. එතකොට අම්මත් ඒ වගේ නිර්මාණ කරලා තියෙනවා. මම හිතන්නේ මේ පොඩි කාලේ වැටිච්ච දේ තමයි අදටත් අම්මා අකුරක් වැරද්දුවොත් ඕක වැරදි කියලා අම්මට අවුරුදු 72යි. අම්මා ගුරුවරියක් තාත්තත් ගුරුවරියක්. අදටත් මට අකුරක් වැරදුනොත් අදටත් මට මගේ දුවට පුතාට බිරිඳට උනත් ඒ හදනවා. මම හිතන්නේ ඒ වටපිටාවත් එක්ක තමයි අපිට මේ පුළුවන් උනේ මේ වගේ නිර්මාණ කරන්න. මම අදටත් තාත්තට පින් දෙනවා. අම්මට මගේ ස්තුතිය කරනවා. මගේ බිරිඳට දරුවෝ දෙන්නට. තව දෙයක් අක්කේ රූවරුණා ලියද්දි මට රාත්‍රී 7ට විතර තමයි මේකේ ට්‍රැක් එක හම්බෙන්නේ. උදේ 7-8 වෙද්දී ITN එකෙන් ෂූට් එක ලෑස්ති කරලා තියෙනවා සෙන්ටිග්‍රේඩ් ස්ටුඩියෝ එකේ පටන් ගන්න. හැබැයි මම සින්දුව ලියලා නැහැ. පැය ගානයි ලියන්න තියෙන්නේ. එතකොට මගේ දුවට මට හිතන්නේ අවුරුදු 2ක් විතර 2ක් හෝ 3ක් මම රෑ 10ට විතර ලියන්න ගත්තා. යා ලියන්න දෙන්නේ නැහැ. ඔක කෑ ගහනවා නිදියන්න කියලා. පස්සේ මම එයා කියන දේ අහලා නිදිය ගන්නවා. ආයෙත් පාන්දර 3:00 විතර නැගිටලා දැන් මේ 7ට රූපගත කරන්න තියෙන ගීතයට ලිව්වා. මම හිතන්නේ ඒක ලොකු ආශිර්වාදයක් අපේ වරුණා ගිය දුරනේ ආරම්භයේ එහෙම වෙලා ගිය දුර. ඒහිදී මතක් කරන්න ඕනේ සඳරුවන් තමයි රූපවාහිනී ITN එකට මාව කැඳවාගෙන ආවේ. ඔහුගේ නමත් මතක් කරන්න ඕනේ බොහොම ආදරෙන්. මාලියුගේ රූවරුණා නමින් පුංචි මාධ්‍ය දිගහැරුමක් තියෙනවා. එතනදී කනගාටුයි මගේ රසික රසිකාවියෝ යාළුවෝ මිත්‍රයෝ මේ සියලු දෙනාට ඒ සඳහා එන්න ඉඩක් නැහැ. බොහොම සීමිත ඉඩක් තියෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මැතිතුමා තමයි එදින මාලියු ගී රූ ගැන කතා කරන්නේ, දේශනේ පවත්වන්නේ. ඒ නිසා ඉතා සීමිත පිරිසක් තමයි මේකට සහභාගී වෙන්නේ. මාධ්‍ය බොහෝ දෙනෙක් මාධ්‍යකරෝ මේ වෙද්දිත් ඔබෙන් බිහි වෙච්ච රූපවාහිනී මහගෙදර වගේ ඔබෙන් බිහි වෙච්ච ගීත යන අහන්න බලන්න අපේ රටේ තියෙන සියලු විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ආයතන වලට මේ වෙද්දී ආරාධනා කරලා ඉවරයි. ඔබටත් ගෞරවයක් දෙමින් ඒ සියලු මාධ්‍යකරු මම හිතනවා එකතු වෙයි කියලා රූවරුණාවත් එක්ක. අපි හෙට අනාගතය ගැන කතා කරන්නට ඕනේ. මොකද මේ 2016 අවුරුද්ද කියන්නේ චානක ජයසේකරගේ විශේෂ අවුරුද්දක්. ඔව් ඇත්ත. මම හිතන්නේ මම පිළිදුනා කිව්වොත් ඊටාම නිවැරදි. මා වැඩ කරන වෘත්තීය ශාස්ත්‍රයේ වුණත් ගියේ 26 වෙනිදා මාව සත්කමකට භාජනය වුණා. මගේම පන්තියේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය ප්‍රදීප අනුරුද්ධාතින් සත්කම කළේ. ඒ පිබිදීමත් එක්ක මගේ කලා ජීවිතෙත් සියලු පිබිදීම් සිද්ධ වෙයි. එක ප්‍රාර්ථනාවක් තියෙනවා කරන්න. ඒ තමයි අපි හැමෝම වර්ෂාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හෙටින් පස්සේ වහින අප්‍රේල් වැස්ස මේ මාසේ බලාගෙන ඉන්නවා මේ මල් පූදින්න. ඒක තමයි පළවෙනි ප්‍රාර්ථනාව. ඒක රටටම අවශ්‍යයි කියලා හිතනවා. ඒ වගේම අපිත් බලාපොරොත්තු වෙන්නේ හොඳ නිර්මාණ. මිනිස්සුන්ගේ ලේ මස් නහර ස්නායු
හොඳ පැත්තට උද්දීපනය කරන ගීත නිර්මාණ බිහි වෙනවා නම් ගොඩක් සතුටුයි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. වසර අවසානයේ කටයුත්තක් තියෙන එක අපි ඔව් ඒකත් කියන්න. ඔව් ඒක මතක් කරමු. මට ආදරය කරන මාත් එක්ක හිටපු මගේ මිත්‍රයෝ මේ සියලු දෙනාට එන්න පුළුවන් ප්‍රසංගයක් සැප්තැම්බර් මාසයේ අවසානයේදී අපි සූදානම් කරනවා. ඔබ මගේමයි නමින්. ඒකටත් ලෑස්ති වෙනවා මාගියුලි ගීත 50කට අධික සංඛ්‍යාවක් ඒ සියලු දෙනා නොමිලේ සහභාගී වෙනවා. සෙන්ටිග්‍රේඩ්ස්ලා ඊට පස්සේ දමිත මල්ලි තිලින රුහුණගේ මේ හැමදෙනාම මට උදව් කරන්නේ රුපියලක්වත් ගන්න නොමිලේ. ඒක මතක් කරන්න ඕනේ. ඒ හින්දා ඒ වසර අවසානයේ සැප්තැම්බර් මාසයේ කරන ප්‍රසංගයත් තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන්. චාන්ත ජයසේකර කියනවා මේ තරුණගේ පද රචකයා තමන්ගේ දක්ෂකම් තුලින් රටට ආදරය කරන රට ආදරය කරන චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. චානක දැන් ඔබ නම් කීපයක් කිව්ව මේ තප්පර කීපයකට පෙර තරුණ පරම්පරාවේ නම් මේ තරුණ පරම්පරාව තමන්ගේ අක්මුල් විසඳගන්නේ නැතුව මේ විශේෂයෙන් මේ සංස්කෘතික මංගල්‍ය විතරක් නෙමෙයි අනිත් අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී අපි දකිනවා ඒ අය මේ සමාජයට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන බොහොම යහපත් ආකාරයට මේ තරුණ පරම්පරාව අතදීම ගැන මොකද ඔබ හිතන්නේ? තරුණ පරම්පරාව තුල ඒ ඔවුන්ගේ ඇඟේ අපේ රටේ සංස්කෘතිය ඉතිහාසයේ ගැබ්බෙලා තියෙනවා. එකම දේ ඔවුන් එක්ක වැඩ කරන්න ඕනේ. ඔවුන්ගේ බලයෙන් ජවයෙන් අපි වැඩක් ගන්න ඕනේ. ඉතින් ඒ දේ අපි කරා ඉදිරියේදී සූර්ය මංගල්‍ය විතරක් නෙමෙයි අනිත් නිර්මාණත් ඔවුන් එක්ක බොහොම යහපත් කලාවක් ඉස්සරහට එන්න ඕනේ. නැත්තම් 70 80 දශකයෙන් පස්සේ අපි කියනවා අලුත් ගී නිර්මාණ බිහි වුන්නේ නැහැ කියලා. හැබැයි බිහි වෙනවා. නමුත් ඒවා එළියට එන්නේ. නමුත් අපි ඉදිරියේදී වැඩපිළිවෙලක් හොඳ ශක්තියක් මගින් මේ දේවල් ඉදිරියට එළියට දාන්න කටයුතු කරනවා. ඔබ සියලු දෙනාත් එක්ක එකතු වෙලා. ඔබට බෙහෙවින් ස්තුතියි කියනවා. මොකද ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් මේ අවුරුද්දේ සූර්ය මංගල්‍ය ගීතයේ සියල්ල සෝදානම් අපි අහලා බලලා තව දේවල් පස්සේ දවසක කතා කරමු. බෙහෙවින් ස්තුතියි චානක.